යකෝ අපි දෙන්න මාව බංකොලොත් කරලා පාරට මැදලා දැම්මා. මගේ ලැප්ටොප් ඔක්කොම ඉවරයි. පොලිසියෙන් එන්න කලින් දුවපියෝ. අඩෝ දුවපන්. අද නම් කෙලවෙන සීන් එකක් තියෙන. දුවපන් බන්දියා දුවපන්. යමන් බං. මාත් මේ දුවන ගමන් දුවපන් ඉක්මනට. අම්මට සිරියකෝ දුවනම හැබෑවටම චුට්ටෝ බලපන් මගේ අලුත් ඔෆිස් එකේ ලස්සන. මං දැන් කඩේ මුදලාලි නෙවෙයි CEO මුදලාලි. ඔෆිස් එක නම් මරු බොස්. හැබැයි ඉතින් මේකට වැඩ කරන්න ගැලපෙන මිනිස්සු ගන්න එපයි. මේ ඉන්න බණ්ඩියා දිහා බලන්නකෝ. මූ ඔෆිස් එකට එන්නේ කොළ පාට බැනියමක් ඇඳගෙනනේ. ඒකට යුට්ටෝ මුදලාලි. නෑ බොස් මට කිව්වා හදිස්සියෙම කොළඹ එන්න කියලා. මං ඉතින් කුඹුරේ ඉද්දිම දුවගෙන ආවා. ඒකට කමක් නෑ. බණ්ඩියා නෝගත් වුණාට මගේ විශ්වාසවන්තයා. මම මෝට දෙන්න හදන්නේ මේ ඔෆිස් එකේ තියෙන ලොකුම තනතුරක්. අනේ අම්මෝ මොකක්ද ඒ තනතුර? බණ්ඩියා චුට්ට පැත්තකට වෙලා ෆෝන් එක ඔබනවා. තනතුර තමයි සිකියුරිටි ඇන්ඩ් සිස්ටම් ඔපරේටර්. අම්මෝ ඒ කිව්වේ බොස්? ඒ කියන්නේ උඹේ වැඩේ තමයි මේ ඔෆිස් එකේ තියෙන කොම්පියුටර් වලට පිටින් කවුරු හරි ඇතුලේ වෙනවද කියලා බලන එක. විශේෂයෙන්ම වෛරස් ඇතුල් වෙන්න දෙන්න බෑ. හැමදේම ක්ලියර් එකට තියෙන්න ඕනේ. තේරුණාද? බොස් මම වෛරස් ඇතුල් වෙන්න දෙන්නෙම නෑ. සේරම පිරිසුදුවට තියාගන්නම්. මං ඕවට දස්සයානේ බොස්. බොස් ටික වෙලාවකට එළියට ගිහින් ආවට පස්සේ බණ්ඩියා තෝ මොකක්ද කරන්නේ? ඇයි බොස්? ඔයාමනේ කිව්වේ වෛරස් වෙන්න දෙන්න බෑ. හැමදේම ක්ලියර් එකට තියාගන්න කියලා. මම මේ හැම ලැප්ටොප් එකක්ම සබන් දාලා වතුර ගහලා සෝදනවා. දැන් වෛරස් ඔක්කොම ඉවරයි බොස්. අනේ අම්මෝ මෝ කම්පියුටර් ටික ඩෙටෝල් දාලා හොදලා මුදලාලිගේ ලක්ෂ ගානක බඩු ඉවරයි. හම්මෝ මොහෝ. යකෝ මං කිව්වේ කොම්පියුටර් වෛරස් ගැන. තෝ ඒකට වතුර ගැහුවද? මෝඩ තක්කඩි මූසල බල්ලා. මුදලාලි වැඩක් වුණා. අර වතුර ගහපු පාරට ඔෆිස් එකේ මේන් ස්විච් එක ෂෝට් වෙලා දැන් මුළු ඔෆිස් එකේම ගිනි නිවන ඇලන් එක වදිනවා. පොලිසියෙන් සහ මේ ගිනි නිවන එකෙන් මෙන්න මෙහෙට එනවා. යකෝ තොපි දෙන්න මාව බංගලොත් කරා පාරට මැදට දැම්මා. මගේ ලැප්ටොප් එක සේරම ඉවරයි. පොලිසියෙන් එන්න කලින් දුවපල්ලා. බොස් මම වැරදිකාරයා නෙවෙයි. වෛරස් එක තමා වැරදිකාරයා. ගමේ කඩේ වහලා කොළඹ ඔෆිස් දාන්න ගිය මුදලාලිට අන්තිමට උනේ ඔෆිස් එක සබන් දාලා හොදන්න තමයි.
හැමෝම මේතන ලිග පලෝකල නැත්තම් පලු කරන්නේ සප්‍රයිස් කරන්නේ දැවේ වායාලුවනේ